සුබ උදෑසනක් ඔක්කොලම. මම දැන් ඉන්නේ බුකරස් එයාපෝට් එකේ. මම ටුවර් එකක් යන්නේ ඉතාලියට. අද යනවා දැන් උදේ 6ට තමයි ෆ්ලයිට් එක තියෙන්නේ. දැන් වෙලාව 4යි. තාම මේ ගේට් ඕපන් කරේ නෑ තාම. චෙක් ඉන් වෙලා ඇවිල්ලා ගේට් ඕපන් කරලා ඉඳගෙන ඉන්නවා. ඉතින් නත්තල් නිවාඩුවට දවස් 10ක් තියෙනවා අනිවාර්යයෙන්. ඒකින්ද මේ ඉතාලි පැත්තේ රවුමක් දාලා යන්නේ. ඉතින් ඇවිල්ලා මෙතන ගේට් එක ඕපන් කරනකම් චෙක් ඉන් එක ඔක්කොම එලා ඇවිල්ලා ගේට් එක ඕපන් කරලා ඉන්නවා. ඉතින් මේ ෆ්ලයිට් එක නගින්න මම ඉස්සෙල්ලාම යනවා එතන රුමේනියාවෙන් මල්පේන්සාවට. මල්පේන්සා මගේ යාළුවෙක් ඉන්නවා. මෙහෙන් හයිඩ් නැග්ගාම උදේ ඉතාලියේ රුමේනියාවේ පැයක වෙනසක් තියෙනවා. ඒ 7:35ට මල්පේන්සාවෙන් බහිනවා. ඒ 7:35 කියන්නේ රුමේනියා 8:35. පැය දෙකයි විනාඩි 35ක් තමයි ගමන. ඒකට මල්පේන්සාවෙන් බැලලා අද ඉන්න මල්පේන්සාවල ඉඳලා ඊපස්සේ දුව පල්ලිය බලන්න යන අද යනවා. දුව පල්ලිය බලලා හෙට උදේ මිලානෝ ගිහිල්ලා මිලානෝ වලින් ගන්නවා. ඊට පස්සේ ට්‍රේන් එක වෙනිස් යනවා. වෙනිස් වලත් මගේ යාළුවෙක් ඉන්නවා. වෙනිස් ගිහිල්ලා ඒක ට්‍රේන් එක වෙනිස් වලින් අරගෙන වෙනිස් වලට ගිහිල්ලා වෙනිස් වලින් පාදුවා පල්ලි එහෙම බලලා වෙනිස් වල බෝට් ට්‍රිප් එක ගිහින් වෙනිස් ඔක්කොම බලලා ඊට පස්සේ ඉතින් ඉන්නවා අනිද්දාට වෙලා තිබ්බොත් වෙරෝනා එන්න. වෙරෝනාත් මගේ යාළුවෙක් ඉන්නවා. වෙරෝනා ඇවිල්ලා වෙරෝනා අර ජූලියට් සීසර් බලාගෙන ඉන්නේ කරුවාගාර තියෙන ඒවා බලාගෙන ඉන්නේ. ඒ වෙලට කෙලින්ම නිසිනා රෝම් වෙනවා. රෝමෙන් වතිකානුව බලන්න යන්න තමයි හිතාන් ඉන්නේ. වතිකානුව එක්ක බලලා ඉවරලා ඊට පස්සේ අඟහරුවාදා රාට ට්‍රේන් එක අරගෙන යනවා කතානියා මගේ තා යාළුවෙක් ඉන්නවා. කතානියා යනවා. කතානියා 24 25 27 වෙන කතානියාල තමයි ඉන්නේ. නත්තල් එන්ජොයි කරන්නේ. ඒ ඉඳලා ඊට පස්සේ 28 ආපස්සට රුමේනියා යනවා.